The Assembly will hear an address by His Excellency Anura Kumara Desanayake, Head of State and President of the Democratic Socialist Republic of Sri Lanka. සභාපතිතුමියනි, ගෞරවනීය ආරාධිතයනි, සම්භාවනීය නියෝජිතයනි, ලෝකේ ජාතීන් අතර සාධාරණ හා කල්පවතන සාමයක් ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාමේ උදාර අරමුණු පෙරදරි කරගෙන බිහි කළ මේ සුවිශේෂී සංවිධානයේ 80 වෙනි සැසිවාරයේ සභාපතිනියන් ලෙස තේරීපත් වූ යුරෝපයේ හදවතේ පිහිටි අපූර්ව ජර්මනී අතිගරු අන්නලේනා බෙවබර්ග් මැතිණියට මා උණුසුම් සුභාශිංසන පිරිනමනවා. ඒ වගේම ලෝකයේම මවිතයට පත් කරන භූගෝලීය හා සංස්කෘතික විවිධත්වයක් ඇති කැමරෝනී අතිගරු ෆෙලෝමාන් යෑන් හිටපු සභාපතිතුමා ලබා දුන් නායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රශංසාව පිරිනැමීමට මේ අවස්ථාවක් කරගන්නවා. සාමීන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිරුණු ලස්සන ලෝකයක් වෙනුවෙන් දශක 8ක් පුරා අපකැප වූ සංවිධානයක බහුපාර්ශ්වික ගමන් මඟ සහ ඉදිරි අනාගතය පිළිබඳ සැලසුම් සකස් කරන මෙම සුවිශේෂී අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පළමු වරට මෙම ගෞරවනීය සභාව ඇමතීමට ලැබීම පිළිබඳ මහ ඉමහත් සතුටට පත් වෙනවා. අප ගනු ලබන සෑම තීන්දුවක්ම මේ ලෝකයේ කොතනක හෝ ජීවත් වෙන සෑම දිනාටම බලපානවා. ඒ සියලු තීන්දුව සහ තීරණ ලෝකයේ අනාගත පැවැත්ම වෙනුවෙන් තීරණාත්මක මැදිහත් වීමක් කරනවා. මිනිස් ශිෂ්ටාචාරය ආරම්භ වූ දා සිට මේ දක්වා මුහුණ දෙන අතිශයින් බරපතල ඛේදවාචකයක් ලෙස දුප්පත්කම හඳුන්වා දෙන්න පුළුවන්. ඒ මහ ව්‍යසනයේ හේතු කොටගෙන නිර්මාණය වූ තවත් බරපතල ගැටලු කීපයක් අප ඉදිරියේ අන්ධකාර පීඩාවක් නිර්මාණය කොට තිබෙනවා. ඒ පිළිබඳ මේ සුවිශේෂී සමුලිය අවධානය යොමු කිරීම කළ යුතුම බවට මගේ හෘද සාක්ෂි හඬනගා කියනවා. ලෝකේ බහුතරයක් රටවල් සියවස් ගණනාවක් තිස්සේ අත්විඳින නොනවතින සහ අතිශය වේදනාබර අරගලයේ ලෙස දුප්පත්කම හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. අප මේ සමුළුව රැස්ව සිටින මොහොතේ මාද ඇතුළු මේ සෑම නියෝජිතයෙකුම රටවල් වල අඩු වැඩි වශයෙන් සැලකිය දරුවන් පිරිසක් කුසගින්නේ සිටිනවා. සියලුම දරුවන්ට අධ්‍යාපන ලැබීමේ අයිතිය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මගින් සහතික කර ඇති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පිළිගත් මූලික මානව අයිතියක් වෙනවා. නමුත් නැතිබැරිකම දුප්පත්කම නිසා මේ අයිතිය උල්ලංඝනය වන ලක්ෂ සංඛ්‍යාත දරුවන් ලෝකේ පුරා සිටිනවා. තාක්ෂණයෙන් පිරිපුන්නේයි උදම් මනන ලෝකයක් පාසල් අහිමි දරුවන් සිටීම මොනතරම් අවාසනාවන්ත තත්වයක්ද. අධ්‍යාපනය යනු සෑම ශ්‍රේෂ්ඨ ජාතියක්ම ගොඩනගන අත්තිවාරම් වෙනවා. අධ්‍යාපනය සඳහා කරන ආයෝජනය ලෝකයේ ප්‍රගතිය උදෙසා කරන ආයෝජනයක් ලෙස අපි සලකනවා. බොහෝ සංවර්ධන වීම පවතින රටවල් වල දුප්පත්කමට මුහුණ දීමේ ප්‍රගතියට ණයබර අඛණ්ඩව බාධා කරනවා. සාමාන්‍යයෙන් අඩු ආදායම්ලාභී රටවල් සෞඛ්‍ය අධ්‍යාපන සේවා සඳහා ගෙවීමට වඩා දෙගුණයකටත් වඩා වැඩි අරමුදල් සුද්ධ පොලී ගෙවීම සඳහා වෙන් කරනවා. පුරවැසියන් වශයෙන් මෙන්ම රටවල් වශයෙන් ණය උගුල්වල හිර වී සිටිනවා. අද ලෝකේ පුරා මුහුණ දෙන විශාලතම ගෝලීය අභියෝගය දුප්පත්කම අවසන් කිරීමේ අභියෝගය බව තිරසාර සංවර්ධන සඳහා වූ 2000 න්‍යාය පත්‍රය හඳුනාගෙන තිබෙනවා. මේ අසිරිමත් ග්‍රහලෝකයේ අස්ථාවරත්වයටත් ව්‍යාකූලත්වයටත් පත්වන නවතම ගැටලුවක් ලෙස මත්ද්‍රව්‍ය හා ඒහා බැඳුණු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ කාර්යාලය 2025 ලෝක මත්ද්‍රව්‍ය වාර්තාවේ පවා තහවුරු කොට තිබෙනවා. දිනෙන් දින මත්කුඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගෝලීය වෙළඳපොළ වාර්තාගත ලෙස ආක්‍රමණය කොට තිබෙනවා. මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ඒ හරහම ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ලෝක අර්බුද රැසකට මාර්ගය විවෘත කොට තිබෙනවා. ගරු සභාපතිතුමීනි, ගෞරවනීය අමුත්තනි, දූෂණය සමාජයේ පුළුල් පරාසයක විනාශයට සහ ඛේදවාචකයට හේතු වන දොහොයි වසංගතයක් විදිහට අපි විශ්වාස කරනවා. දූෂණය සංවර්ධනයට බාධාවක්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ලෝකයේ යහපැවැත්මට තීරණාත්මක තර්ජනයක් සහ දුප්පත්කමට හේතුවක් වන බව අපේ ස්ථාවර වෙනවා. දූෂණයට එරෙහි සටන භයානකයි. නමුත් දූෂණයට එරෙහි සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි යන්න මම ඔබට ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. මානව ශිෂ්ටාචාරයේ විවිධ ජයග්‍රහණයන් එක් රැයකින් ලැබී නැහැ. ඒ සියල්ල අප්‍රමාණ කැපකිරීම සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵල. දූෂණයට එරෙහි සටනත්
අසිරු පියවරක්. එහෙත් අපි මේ පියවර තැබිය යුතුයි. ගරු සභාපතිතුමීනි, නියෝජිතවරුනි, නිර්භීත වන්න. ඉතුරු සියල්ල ඉබේම වේ යයි ජවහර්ලාල් නේරුතුමන් කළ ප්‍රකාශය මේ මොහොතේ මා සිහිපත් කරනවා. මම නියෝජනය කරන්නේ මිලියන 22කට ආසන ජනගහන ජීවත් වන පුංචි දීප්තිමත් දූපතක්. අපේ රටෙත් ලෝකෙත් මතු පරපුර වෙනුවෙන් දූෂණයට එරෙහි සටන අපි ආරම්භ කොට තිබෙනවා. දූෂණයට එරෙහි සටන සෑම රටකම සංස්කෘතියේ කොටසක් විය යුතුයි කියා මා යෝජනා කරනවා. ඔබ කුමන රාජ්‍ය නියෝජනය කළත් මේ සෑම නියෝජිතයෙක්ම යුද්ධය ප්‍රතික්ෂේප කිරීමට මා සමග එක්වන බව මට විශ්වාසයි. දශක 3කට වඩා වැඩි කාලයක් යුද්ධයේ කටුක අත්දැකීම් ලැබූ රටක් ලෙස ඒ විනාශකාරී බව ගැන අපි ඉතා හොඳින් දන්නවා. ගාසා තීරයේ අඛණ්ඩව සිදුවන බිහිසුණු ව්‍යසනය අපගේ දැඩි කනස්සලට හේතු වී තිබෙනවා. විශේෂම ගාසා තීරයේ වේදනාබර ඛේදනීය එලිමහන් සිර කඳුරක් වී තිබෙනවා. අහිංසක දරුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ විලාපය රැව් පිළිරැව් දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනිකුත් සියලු පාර්ශ්වයන්ගේ එකතාවය මත දෙපාර්ශ්වයේ කඩිනමින් සටන් විරාමයකට යොමු වීමත්, බාධාවකින් තොරව සියලු මානසික ආධාර යොමු කිරීමත්, සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳව අපි හඬ නගනවා. මෙහි බීසුණු ඝාතන අවසන් කිරීම උදෙසා අපි දැඩිව බලපෑම් කළ යුතුව තිබෙනවා. පලස්තීන ජනතාවට රාජ්‍ය සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම ඊශ්‍රායල සහ පලස්තීන ජනතාව යන දෙපිරිසෙගේම නීත්‍යානුකූල ආරක්ෂා සහ මානව ගැටලු හඳුනා ගත යුතු තිබෙනවා. නිරර්ථක යුද්ධයක් හේතුවෙන් මිලියන ගණනක් ලෝකවාසීන්ගේ දුක් වේදනා ඉදිරිපිට හුදු නරඹන්නක බවට පත් වී සිටීම අවසන් කළ යුතු තීරණාත්මක මොහොතකට අප එළඹ තිබෙනවා. අන්තවාදී සහ ජාතිවාදී අදහස් මාරාන්තික වසංගත රෝග තරමටම සාහසික වී තිබෙනවා. හාස්‍යයට සහ විමතියට කරුණවන්නේ මෙතරම් ඉදිරිගාමී ලෝකයක් තුළ පවා මේ ජාතිවාදී වර්ගවාදී ගෝසාවන් තව දුරටත් අලුයට ගිනි පුපුරුමෙන් ඉතිරිව තිබීමයි. මිලියන ගණනක් දරුවන් කුසගෙන්නේ මේ යන ලෝකයක අපි බිලියන ගණනින් ආයුධ වෙනුවෙන් වීදම් කරනවා. නිසි සෞඛ්‍ය පාසුකම් නොමැති කෝටි ගණන් ජනතාව මරණය මවත තෝරා ගන්නා විට නිරන්තක යුද්ධය වෙනුවෙන් ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. අධ්‍යාපන නැමැති පියාපත් ලබන්නට බැරිව ලක්ෂ ගණන් දරුවන් සුසුමෙල්ල විට භූමියන් ආක්‍රමණය කරන්නට මිලියන ගණන් වියදම් කරනවා. ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ සෑම බිම් අඟලක්ම සාමයේ ජනාවාස බවට පත් කළ හැකි නම් ඒ ලෝකයේ ආශ්චර්යමත් ලෝකයක් බවට පත් වෙන බව ඒකාන්තයෙන්ම අපි විශ්වාස කරනවා. ජනතා නියෝජිතයන්ගේ වගකීම් විය යුත්තේ රට හා ජනතාව සංවර්ධනය කිරීම මිස පෞද්ගලිකව තමන් සංවර්ධනය වීම නොවන බව අප විශ්වාස කරනවා. මට මගේ රට ගැන අපේක්ෂාවේ සීනියක් තිබෙනවා. ඔබට ඔබේ රටවල් ගැන අපේක්ෂාවේ සීනියක් තිබෙනවා. මගේ රටේ ජනතාව සතුටින් පිරුණු පොහොසත් ජීවිතයක් උරුම කර දීම මගේ ඒකායන සීන වෙනවා. ඔබේ රටවල ජනතාවට එවැනි ජීවිතයක් උරුම කර දීම ඔබේ සීනේ බව මා විශ්වාස කරනවා. ඒ සියලු සීන වෙනුවෙන් අප යා යුත්තේ එකිනෙකා පරාය යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වල බැඳගත් ගමන බව අප විශ්වාස කරනවා. නිරෝගී ධර්මතලයක සාමය, ගෞරවය හා සමානත්වතාව වෙනුවෙන් කැපවීම යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආදර්ශ පාඨයේ සඳහන්ව තිබෙනවා. ඒ ලෝකයේ සැබෑවට පිළිසකර කරන්නන් වෙමු කියා මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. බෙහෙයින් මිස්සුති.